ප්‍රාදේශ සභා එකවරෙන් 6ක් ඇදුවා අපි. අතට හිතා ගන්න. නුවර ලිස්ටික්කේ මෙතුවා දන්නවා රාධකස මතුවා දන්නවා. ආබගම තිබුණා. ලක්ෂ 2මාරක් ජනතා හිටියා. නුවර සභාවේ 2මාරක් හිටියා. 80 සිට දැන් පාර වෙනකම් බලන්න. අවුරුදු 35 ගෙම හිටියා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. සමහර තැන්වල ලංකර රටේ 15000කටත් 20000කටත් ප්‍රදේශ පාලක සභා තියෙනවා. සභාතුමිය. කවුරු ගණන් ගත්තේ නැහැ. හිතලා බලන්න. බලාංගඩ මායෙම ඉඳලා බොවන්දලා අපිට ඉඳලා එන්න ඕන ගිනිගත්තට එන්න ඕන. පුළුවන් දෙයක. ඊට සාවි කෑගාල ගණන් ගල ගත්තා. මට දන්න මතකයි. විශේෂ කැබිනට් සටන් කැබිනට් අවස්ථාවේදී පිටිම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා බදාම වගේම වේසරෙත් කල් දාන්න උත්සාහ කරා නෑ. පස්සේ බලමු කියලා. නෑ මම පස්සේ මම කෑගාව පස්සේ බලන්න බෑ. බෝර මේක කිව්වා. එතකොට මට මතකයි සුසි ප්‍රේමචන්ද්‍ර ඇමතුමා හිටියා. කිව්වා මේ ඇමතුමා කියන සාධාරණයිනේ. ඒ අපි දැනගෙන හිටියේ නෑනේ. ලැජ්ජ වෙනවා කියලා කිව්වා. ඇත්ත කිව්වා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කල් දාන්න බැලුවා. මම නැගිටලා පුටුවට පයින් ගැහුවා. පයින් ගාව යනවා කියලා මට නැගිටලා ආවා. ඒ කැබිනට් පිටේ ඉඳලා. දිගාමර එමෙතුමා හිටියා. එතුමා කෙනෙක් නෑ නෑ දිගා ඉන්න කිව්වා. ගියා දිගාමර කතා කරා. එතකොට ඒ තර්ජනයෙන් පසුව තමයි පාරේස සභාව අත අයක් දැමලෙමට. ඉතින් කවුරුත් වැඩ කරේ නැහැ කියලා කියනවනේ. ඒ වෙනස උදේ ආගන්න. බල කේට කොල්ලකල්. නාගේ සේවය වෙලේ දෙයිවන්ට තර්ජන කළ බැලුම්. අපි පක්ෂ බේද කතා කරන්නේ නැහැ. පක්ෂ බේදෙන්නේ නැහැ. අපි සුළු ජනතාව සුළු කණ්ඩායම් ජනතාව නියෝජනය කරනවා. අපිට ආණ්ඩුව ඉදිරිනකොට සටන් කරලා තමයි ගත්තේ. පාරේස සභාව අයක් ගත්තා. දැන් බලන්න. ඒක සාපේක්ෂව පාස් රේගන්කාරියලා දෙන්න පටක් ගත්තා. ගැසට් ප්‍රකටනයක් කරා. ගැසටයක් ඉනිකුත් කරා. ඒ ගැසට් එක තමයි නෝවෝල්ට් එකකින් දැන් අදලා තියෙන්නේ ප්‍රාලේ කාර්යාලයක්. ඒ ප්‍රාලේ කාර්යාලය නෝවෝල්ට් ඉන්ජිනේර කාර්යාලය ඇටවලට ගන්න හදනවාට දැන්. ඉතින් කතා කරන්නේ මම. ඒ සම යෝජනාවක් ගෙනා පාර්ලිමේන්තුවේ. එමෙතුමා උන් දුන්නා. ඒ කරන්න බෑ කියන්නේ. මොකද සමහර උදවියට මේ නිලධාරිවරුන්ට නෝවෝල්ට් ගමන් කරන්න බැරි නිසා ඒකට පාසකමට ඒ කාර්යාලය ගෙන්න හදනවා 60ට. කාර්යාලයේ තියෙන්නේ සභාව තියෙන්නේ ආණ්ඩුව තියෙන්නේ රජයේ තියෙන්නේ ජනතාව වෙනුවෙන් ජනතාව ළඟට යන්න ඕන මේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ නිලධාරීවරුන්ගේ පාසකමට වැඩ කරන්න බෑ ඒකයි සිතාන්තය ඒක තමයි ඒක අර්ථය දැන් අපි කරා ඒවා එතකොට ඒ වගේම දිගාමර ඇමතිතුමන් සඳහන් කරා ප්‍රාදේශ සභා ඇක්ට් එකෙන් තියෙන ඇක්ට් එකක් තිබුණා 33 වෙනි ක්ලෝස් එක මොකද පාරේස සභාවට മന്ത്രിවරුන් ඡන්ද දීලා පත් කරන්න පුළුවන් හැමතුමා සභාපතිතුමිය නමුත් ඒ മന്ത്രിවරුන්ට මුදල් වෙන් කරලා මේ ඩෙවලොපර් කරන්න බෑ වතුවල මොන අපරාධද මේක හැමදාම තිබුණා ඒක මේ වතුවලට මුදල් වෙන් කරා කියලා තමයි උඩ බලාත නුවර දිස්ත්‍රික්කේ ප්‍රාදේශ සභාවක් ආණ්ඩුව කැන්ඩි නුවර දිස්ත්‍රික්කේ ඒක ඒගොල්ලන් ඩිසෝල්ව් කරා අපි වෙනස් කරා ඒක වෙනස් කරා ඒක කවුරු කරේද අපි කරා TP අපි කරා ඒක වෙනස් කරා ඒක කරලා තමයි 13 වෙනි සංශෝධනය අයින් කරලා එමන් කරලා අපි වෙනස් කරලා තමයි අයිතිය ලබා දැන් ප්‍රාදේශ සභාවේ යටතේ තමයි වතු ප්‍රදේශෙ එන්නේ ඔය තමයි ළඟට කතා කරා අර පාරවල් ඔක්කොම තියෙන්නේ ඔයගොල්ලෝ මේ ප්‍රදේශ සභාව යටතේ තමයි ඔය පාවිච්චි කරන්න ඕගොල්ලන් ඒ පාරවල් ගා පාවිච්චි වෙන්නේ ඒ වතු ආම්පොතු ඒගොල්ලන්ගේ ෆැක්ටරිස් වාහන යනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික වාහන යනවා ඒ ටැක්ස් එකක් ගන්න ඒගොල්ලන්ට මුදල් වෙන් කරන්න කියන්නේ වෙන මුදලක් ගන්න ඒගොල්ලන් අදන්න ඔය ආණ්ඩුව අදලා දෙනවා ඒක නම් පාවිච්චි කරනවා ඒක එහෙමයි කරේ ඊට පස්සේ දැන් බලන්න ඔයගොල්ලෝ අමතස් දිනවා නිවේඩා කියලා දිනවා ඈ මේ වතු ප්‍රදේශවල වෙනම විශේෂයෙන් නිර්මාණ කරපු ඔතොරිටි එකක් තියෙනවා නිවේඩා ඔතොරිටි ඈ කියනවා ඒක නිකන් තියෙනවා දැන් ඒක වැඩක් වෙන්නේ නැහැ ඒක හරි පාවිච්චි කරන්න ඒ ඇක්ට් එක අර බලන්න ඕනද බලතල තියෙනවා කි තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඒ නිසා ඒ වගේ මෙතුමාගේ ඉල්ලීම පරිදි මෙතුමා එතකොට රාජ්‍ය අධ්‍යාපන ඇමතුමා හිටිය රාධාකෘෂ්ණ මහත්මයා එතුමා ඉල්ලීම පරිදි කැබිනට් එකම දාලා වතු පාසල් වල පාස 300කට අවශ්‍ය නම් ළඟපාත තියෙන ඉඩම් අක්කර දෙකක් ගන්න පුළුවන් දිනු කරන්න පුළුවන් කියලා ඒ ඉඩම ඕනනේ මේ ප්ලේග්‍රවුන්ඩ් එකක් ඕන නැත්තම් බිල්ඩින් හදන්න ඕන අවශ්‍ය නම් ගන්න පුළුවන් කියලා කැබිනට් ඔක්කොම කැබිනට් එක සම්මත කරගත්තේ නිකන් හිටියේ නෑ පොල් ගෑවේ නෑ බම්බු ගෑවෙත් නෑ වැඩ කරා අපි තේර කරගන්න එක ඒ නිසා බඩින්න එපා කියන අපිට අපිත් බඩින්න පටන් ගත්තා ඉවර වෙයි ඒ නිසා ඔබතුමාර කියනවා නේ අදාළ උදේට කියන්න තොප්පි දාගන්න කියන අර නම් ඉච්ච ප්‍රශ්නයක් ඒ නිසා කරන්න එපා අපි මේ වෛරයෙන් කතා කරන්නේ නෙවෙයි අපි විජෝජන කරන්නේ සාමාන්‍ය දුකි දුප්පත් නැති බැරි අහිංසක ජනතාව කොන්නු ජනතාව ඒ ජනතාවෙන් කතා කරනකොට කොයි ආණ්ඩුව ආවත් හරි කොයි ජනාධිපති ආවත් හරි කොයි අගමැති ආවත් හරි අපි ඔයගොල්ලෝගේ වැඩ කරන්න කැමති අපි ඉන්න තැන ඉඳලා වැඩ කරන්නම් ඉච්ච ප්‍රශ්නයක් නැබයි දැන් එන්න
දැනගන්න මේක ඔබලා ආණ්ඩුව ඉන්නවා කියලා. විපක්ෂ නෙවෙයි. විපක්ෂ වේදිකේ කතා කරපු වගේ කතා කරන්න එපා. අඩන්න එපා. தமிழ்ல சொல்லுவாங்க ஒப்பாரி வைக்கிறாங்க. ஒப்பாரி வைக்க வேண்டாம். ஒப்பாரி නෙවෙයි. මට දැන් ඔපාර සිංහල වචන මොනවද කියලා දන්නේ නැහැ. ඔපාර வைக்க வேண்டாம். ඒ නිසා අඬන්න එපා. කතා කරන්න. මොකද කරන්න කියලා කියන්නේ. දැන් මාස 6ක් වෙලාට ඔයගොල්ලෝ ඇවිල්ලා කරන්න කියන්නේ. ඒ වගේම අපි සයි ප්‍රේවාස මැතිතුමාක් ඉස්සරේ අපේ වැතිවන කාලේ අවබෝධ කිවිසුමක් ගාව මොකද ගාවේ? වෙන මොනවත් නැහැ. එතුමා සූතිවන්ත වුණා. එතුමා ප්‍රතිපත්තියෙන් පිළිගත්තා. වතුකම් කර ජනත කම්කරුව නෙවෙයි. කුඩස්කාරී විදියට. තොලිලාලියල්ල පංගාලියක මාර වෙන්න. දැන් අපි TP ඇටියට අපි කවදාවත් මේ වතු ජනතාවගේ පඩි ගැන එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද පඩි ඉලක්කම පොඩ්ඩක් වැඩි වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලන් කොටස්කාරය වෙන්න ඕන මේ ශාස්ත්‍රේ. ඒ කෝපරේටිව් සිස්ටම් ඇටියට කෝපරේටිව් සිස්ටම් ඇටියට ඔබ යෝජනා කරන්න ඇටියට ඒගොල්ලන් වෙනස් කරන්න ඕන. ඒගොල්ලන් කෝපරේටිව් කොටස්කාරය වෙන්න ඕන. ඔබතුමා කාලය අවසන්. පඩි වල වෙනස් වෙන්න බෑ. පඩි 1700ක් ලබා දෙන්නම් කියලා සහෝදරයා ජනාධිපතිතුමා පොරොන්දු දුන්නා. ඒකට කවද එකඟ වෙන්නේ නැහැ මේ අහම්පොතු. මට දන්න මේක. සුබතරවා නමුත් එකඟ වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන් විපක්ෂයට කොට කිඩ්ඩන් මන්ත්‍රීතුමා ඔයගොල්ලන්ගේ උත් සමිති සභාපති මොකද කිව්වේ? 2000ට වැඩි අඩු නම් අසං කරන්න කියලා එකට ලාවා. දැන් කොහෙද? ඒක නෑ නේ දැන්. අපි අද අපිට ඕන කියන්න බෝල ඒක. කියන්නේ නෑ. ඒක තේරුම් කරගන්න. ඒ නිසා මේ කම්කරු ජනතාව වෙනුවෙන් අවසන් කරන කරු මන්ත්‍රීතුමා සීර පින්පත් දෙන්න කම්කරු වෙන්න බෑ. මම කම්කරු වෙන්න බෑ. කොටස්කාරය වෙන්න ඕනේ. අවුරු 200 ඕලන් කියනවා අවුරු 70 සාපේ කියලා. අපේ සාපේ අවුරු 200 සාපේ. ඒක පළවෙනි 125 සුද්ධංගේ සාපේ. සුද්ධංගේ යටතේ හිටියා. දැන් කළු සුද්ධංගේ යටතේ ඉන්නවා. ඒක කරනවා. ඒ නිසා දැන් බැනබැනින්න නැතුව වැඩ කරන්න පටන් ගන්න. සහයෝගය දෙනවා. වැඩ කරලා පෙන්නන්න ඔප්පු කරන්න. හරිද? අවසන් කරන්න ගන්න. පටන් ගත්ත ගමන් ඊටපු മന്ത്രിවරුන් ඊට පැමිතිවරු මොනව කරන්නේ නැහැ කියලා නෑ අපි උරු නෙවෙයි මම කියවනේ. ලයිස්ට්ුවේ වයින් ස්ටෝර් ලයිස්ට්ුවද බාර් ලයිස්ට්ුවද අර ජන අරමුදලේ සල්ලිගත ලයිස්ට්ුවද එතන බංගලාගත ලයිස්ට්ුවද පාසක ලයිස්ට්ුව කිසිම ලයිස්ට්ුවකින් මනෝවර්සි නම නැහැ දිගාරුමගේ නම නැහැ රාජාකසි නම නැහැ තේරුම් අරගන්න එක අපි උරු නෙවෙයි අපිට උරුක කරන්න බෑ දන්නේ නැහැ උරුක කරන්න ඒකයි මගේ අඩුපාඩුව කියලා නවතිනවා ස්තුතියි ගරු ඇමතුමා ගරු දිගම්බරන් මන්ත්‍රීතුමාත් මනෝගණේෂන් මන්ත්‍රීතුමාත් මතු කරපු කාරණා කීපයකට ටිකක් පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි කියලා හිතෙනවා. මම හිතනවා දැන් ඔබතුමාලා කේන්ති ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබතුමාලා වැරදි නොකර නම් ඔබතුමාලා කේන්ති ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ආදාළ කට්ටිය තොප්පි දාගනි. එතකොට දැන් ඔබතුමාලා අනවශ්‍ය විදිහට තොප්පි දාගන්න යන අවශ්‍යතාවයක් නැහැ. කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමී කිව්වෙත් අපි කියන කාරණේ තියෙන්නේ. දැන් ඔය ඉන්දියානු නිවාස හදනයකෙදිත් ඇත්තම ගත්තම දැන් අපි හෙට මුල්ගල් තියෙනවා ඔය අපේ අම්බිගා මන්ත්‍රීතුමියම නායකත්වයේ දැන් හපුතල ආසනේ අවුරුදු 2ක් නාය ගිහිල්ලා තේ ෆැක්ටරි එක තාම දරු පැටවුත් එක්ක ජීවත් වෙනවා පවුල් 51ක්. එතකොට ওই නිවාස හදනකොට ඒ කාලේ ඒ මිනිසුන්ට ගෙවල් ටික හදලා දුන්නේ නැහැ. දැන් අර සාමසල කන්ද නාය ගිහිල්ලා කෑගල්ලේ 2014 ඉඳන් මේ කූඩාරම් වල ජීවත් වෙනවා පවුල් 22ක්. ඒ ගෙවලුත් අපි ළඟදී පටන් ගන්නවා. එතකොට ගෙවල් හැදුවේ නැතුව නෙවෙයිනේ. ඒවා කවුරු කරාද කියන එක අපි කතා නොකලත් එතකොට දැන් අසරණ මිනිහෙකුට ඉස්සලා ගේ දෙන්න ඕනේ. දුන්නේ නැහැ. ඒවා දුන්න සමහර අය දේශපාලන හිතවත්කමට. ඥාති හිතවනු දුන්නා. දැන් මම ළඟදී ගියා වැලිමඩ කැප්පෙටිපොළ නිවාස 50ක් හදපු තැන බලන්න. දීපු පවුල් වලින් 7යි ඉන්නේ. සමහරු ගෙවල් විකුණලා. සමහරු කොළඹ ඇවිල්ලා. ඒ වගේ තියෙනවා. ඒවා අපි අත්විඳින දේවල් ඔබතුමාලත් මේවා දන්නවා. ඉතින් මේ සැරේ අපි තීන්දුව කරා නිලධාරීත් එක්ක දේශපාලන ભેදයක් නැහැ. ලංකාවේ NBR එක රිපෝට් එකක් නිකුත් කරලා තියෙනවා නම් මෙතන අධික ලෙස නාය යනවා කියලා ඒ ගෙවල් ටික හදනවා. ඒතකොට සාධාරණයිනේ. ඒතකොට බදුල්ල දිස්ත්‍රික්කෙම මම අපි පහුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමත කළා. පවුල් 2000 ගාණක් ඉන්නවා වතුකරේ ලයිම් කාමරවල අධික ලෙස නාය යනවා කියලා. ඉතින් ඒ කට්ටිය ගෙවල් හදලා දෙනවා. මේ හල්දුමුල්ලේ මීරිය බැද්දේ 34ක් නාය ගියා 2014. ඒ කට්ටිය ලයිම් නාය යනවා කියලා තිබ්බේ NBR රිපෝට් එක තියෙන්නේ 2007. අවුරුදු 7කට උඩදී. නමුත් ගියක් හදන්න කෙනෙක් හිටියේ නැහැ, බැලුවේ හෙව්වේ නැහැ. ජීවිත 34ක් නැතුණා. අපේ කාලේ අපි ඒක වෙනවා දකින්න කැමති නැහැ. ඒ ගෙවල් ටික හදන. අනිත් එක ඔබතුමාලා කිව්වා අර කොන්නුනා මේ නොසලකා හැරියා කියන එක අපේ පැත්තේ නැහැ. අපි මලේගම් ප්‍රජාවට ඒ ගරුත්වය දෙනවා, ඒ අයිතිවාසිකම දෙනවා කියලා අපි කිව්වා. ඉඩන් පර්චස් 7ක් නෙවෙයි, පර්චස් 10ක් හෙට දෙන්නේ. හෙට පර්චස් 10 දෙන්නේ අපි. එතකොට අපි තට්ටු නිවාස ගැන මේ අවුරුද්දේ දැන් හදන ඔක්කොම නිවාස බිමාර ඔබතුමාක වගේ පොලවක් දීලා තනි ගයක් හැදෙන්න නිවාස තමයි හදන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. විවාදයකට යන්න ඕනේ නැහැ. සතුරු වෙනවා මම වෙනම් සඳහන් කරන්නේ පොඩක්. සතුරු වෙනවා. දැන් මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ගමන පටන් ගන්න තියෙනවා. ඒ ගමන අරන් යන්න.
මම කේන්ති කතා කරන්නේ නැහැ දුකෙන් කතා කරන්නේ. මට ඒ කේන්ති වෙන්නේ ඔබලා එක්ක. මොකද මේකම කේන්ති වෙන්නේ. ඔබ මගේ මිත්‍රයානේ සහෝදරයානේ. අපි දේශපාලන වේදෙන් කතා කරන්නේ නෙවෙයි. මම කතා කරේ දුකෙන්. ගමන පටන් ගන්න තියෙනවා. ඒ ගමන පටන් අරන් ගත්තා කියලා අවබෝධ කරගන්න. ඒක රිකග්නයිස් කරන්න. මොකද ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සමග අපි සාකච්ඡා කරා. ජයසංකරක සාකච්ඡා කරා. දින තානාපතිවරු සාකච්ඡා කළා. ගෙවල් 10000කට 10000 ගෙවල් වලට පොරොන්දු ලබා ගත්තා අපි. අපිට පටන් ගත්තේ. ඒක ඕගොල්ලන් පටන් ගත්තා අපි අරන් යනවා කියලා කියන එක මොකද වැරදි ඉන්නේ ප්‍රශ්නයක් නැහැ නේ අපි. දොස් කියන නැහැ නේ. ඕගොල්ලන් පටන් ගත්ත එක ලබරසරේ අපි පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි කේන්ති නෙවෙයි. වැරද්ද ගන්න එපා. අපි දුකෙන් කතා කරන්නේ. මොකද ඔබලාගේ සුබදනම කරන්න හොඳයි. දැන් 10 පර්චස් කිව්වනේ දෙන්න. තනි කිවස් කිව්වනේ දෙන්න හොඳයි.